Hello guys, welcome to my YouTube channel. අද බදාද දවසක්. අද අපි දෙන්න ගෙදරට ඕන බඩු ටික ගන්න කියලා මේ එළියට යන තමා ලැහැස්ති වෙන්නේ. අපි හැමදාම මේ ටයිම් එකට තමයි ගෙදරින් එළියට යන්නේ බඩු ගන්න. දැනුත් වෙලාව මං හිතන්නේ 9 මාට විතර වෙන්න ඕන. ඔව්. කොහොමරි ලාස්ට් මිනිත් තමයි අපි ගිහින් බඩු අරගෙන එන්නේ. දැන් මෙතන hina වෙන්නෙත් මම මෙයාවත් වීඩියෝ කරගෙන එන ගමන් මෙයාගෙන් ඇහුවා මගේ ෆෝන් එක ගත්තද කියලා. මේ ඒකට තමයි hina වෙවි එන්නේ. මෙයා කියනවා ඌව තමයි දාන්න ඕන vlogs වල කියලා. ඊට පස්සේ ඉතින් අපි දැන් කාර් එක හොයාගෙන යනවා. කාර් එක නවත්තන්නේ normally මෙන්න මේ හරිය වගේ. ඒ වුණාට දැන් අපි ඔය රැට ඇවිල්ලා නවත්තද්දි ගොඩක් වෙලාවට මේ ටිකේම වාහන ඒ නිසා අපිට හැමදාම ටිකක් ඈත තමයි වාහනේ නවත්තන්න වෙන්නේ. ඒ නිසා චුට්ටක් යන්න වෙනවා. හරි. ඉන්නේ අපේ චුට්ටා. ඉතින් අපි දැන් යන්න හදන්නේ. අපි මුලින්ම ප්ලෑන් කරේ ග්ලෝ මාක් එක තියෙනවා. ඒකට ගිහිල්ලා බඩු ටික ගන්න. එතනට යද්දී පොඩක් ටයිම් එකත් පහු වෙනවා වැඩි. ඊට අමතරව මට මගේ සාලෙට පොඩි ඔලිව් ට්‍රී එකක් ගන්න ඕනකම හිටියා. ඒ නිසා ආපිකෝ එකේ ආපිකෝ සුපර් සෙන්ටර් එකේ ගොඩක් වෙලාවට ඔය වගේ ෆර්නිචර් ඔය ඩෙකොරේෂන් අයිටම්ස් තියෙනවා මම දැකලා තිනවා. ඒ නිසා අපි ප්ලෑන් එක වෙනස් කරලා ඒ පැත්තට ගියා බඩු ටිකක් ගන්න. ඉතින් දැන් මේ අපි යන ගම. අපි ඉන්න මෙහෙත් වෙසක් එකට සැරසිලි ටිකක් කරලා තියුණා. මේ ඔයාලට පේන විදිහට වෙසක් කුඩු එල්ලලා කොඩිය දාලා මේ විදිහට සැරසිලි කරලා තියුණා. අපිට වෙසක් දවසේ ඊට පස්සේ දවස් දෙකේ මෙහි ඉන්න බැරි වුණා. අපේ ගමේ ගිහිල්ලා ඉඳේ. වෙසක් කාලයට ගමේ ගිහිල්ලා ඉන්නත් ඕනේනේ. ඊට පස්සේ මට අමතක වුණා වීඩියෝ කරන්න ආපිකෝ එකට ගියාම. ඉතින් ওই බඩු ටික අරගෙන ආපහු කායික නැවැත්තුවා ඇවිල්ලා දැන් අපි ගෙදර යන ගමන්. ඉතින් ඔහොම තමයි. ඉතින් බඩු ටික අරගෙන උඩට නගිනවා පල්ලෙහාට බහිනවා. ඔක තමයි අපි ගොඩක් වෙලාවට කරන්නේ. හරි. දැන් ගෙදර ගිහිල්ලා හෙට අපේ අම්මයි තාත්තයි ගෙදර එනවා. ඒ නිසා අපි ඔය බඩු ටිකකුත් ගන්න ගියා. අරගෙන දැන් පොඩ්ඩක් ගිහින් චුට්ටක් අස්පස් කරන්න ඕන. මොකද අපි දෙන්නගෙම වැඩ නිසා අපි දෙන්නට වෙලාවක් නැහැ. ගොඩක් වෙලාවට ගියේ අස් කරන්න. ඒ නිසා දැන් තමයි අස් කරන්න ගන්නේ. දැන් හරියටම වෙලාව 10 මාරයි. අපි දැන් තමයි ගෙදර අස් කරන්න පටන් ගන්න. ගෙදර ගොඩක් හැඩි වෙලා තියෙන්නේ මේ දවස් ටිකේ අපිට ගෙදර වැඩ කරගන්න බැරි වෙච්ච නිසා. ඉතින් ඒත් අපි අස් කරන්න යන්නේ. මුලින් කොහොමද ගෙදර තියෙන්නේ කියලා පෙන්නන්නම්. ගොඩක් පෙන්නන්නත් බැහැ. ගොඩක් හැඩි වෙලා තියෙන්නේ. හරි. එහෙනම් අපි ගේ අස් කරන්න පටන් ගමු. බලමු කොච්චර වෙලා යනවද කියලා. දැන් 10 මාරයි වෙලාව. මුලින්ම මම ෆ්ලවර්ස් ටිකක් ගෙනාවා. ඒ ටික වාස් එකට දාගන්නවා. මගේ හස්බන්ඩ් ඔය පැත්තකට වෙලා මට විහිළු කරනවා. මම කියන එකට එයා ඒකේවා කී විහිළු කරනවා. ඉතින් සවුන්ඩ්ස් දාන්නත් බෑ. ඔන්න බලන්නකෝ පොඩ්ඩක් අහන්න. අවුලක් නෑ නේද? අවුලක් නෑ. අපි මෙහෙම තියමු. අවුල් ඔක ඉස්සෙල්ලා තියෙනවා. හස්බන්ඩ් කියන විදිහට මේක නිකන් දැම්මම ලස්සනයිද? ඉතින් අපි ඒ විදිහට කරමුනේ.
ඔය වතුර සද්ද එන්නේ එතන තියුණු පිඟන් වගේ අකියා හොදන්න උදව් වෙනවා. ඉතින් මම තමා ගේස් කරන්නේ. එයා ලේසි වැඩේ ඉතින් බාර ගන්න. කමක් නැහැ. එහෙම හරි හෙල්ප් එකක් දෙන නිසා මට සතුටුයි. අනිත් වාසයකට දාන්න වෙනවා. මේකම තමා මේ වාසයක හැදුනේ. මගේ අනිත් වාසයක මේක මම ඒකට පොඩි ආටිෆිෂල් මේ මල් ටිකක් දාලා තියෙනවා. මොකද මේ ෆේස් එකට මම හිතනවා මේ මල් ටික ලස්සනට මැච් වෙනවා. ඒකට දාලා මේ මල් ටික මේකට දාන්න. කොහොමද මම මේකට වතුර එකක් පුරවගෙන එන්න. හරි. වතුර ටිකක් පුරවගෙන ආවා. අපි මේ ෆ්ලවර්ස් ටික මේකට දාමු. ඒක ලස්සනයි. මේ ෆ්ලවර් එක යාගේ ඔළුවට වගේ එද්දි මම දැන් මේ ටික විතරක් තිබ්බහමත් ලස්සනයි. මේ ටික නොදා මේ මාත මේ ටික අපි මේ ටික මේකට දාන්න බලමු. ඔන්න මගේ ෆ්ලවර් වාසස් දෙක මේ විදිහට තමයි මම දන්නේ. මම කොහොමත් මේ ටික පරවෙද්දී තව වාස් එකක් හදනවා. අපි දෙන්න ග්‍රොසරි shopping වලට යද්දී උද්දක් විදිහට මල්ල හිතේ අරගෙන එනවා. මේක තමයි මේ වීක් එකේ නැත්තම් මේ ටික පරවෙනකල් තියෙන වාස් දෙක. දැන් මගේ හස්බන්ඩ්ගේ ටේබල් එක ක්ලීන් කරන්න යන්නේ. ඔය දැන් තියෙන තත්ත්වේ අස් කරන්න කලින් අපි බලමු අස් කරලා ඉවර වෙලා. ඔන්න ඔහොම තමයි අස් කරලා ඉවරුණායින් පස්සේ ටේබල් එක තියෙන්නේ. ඔක්කොම ටික තියලා ලස්සනට අස් කරලා ඔක්කොම ක්ලීන් කරා. මේවට ඉතින් ගෙවන්න ඕන හරි මන්ට. අන්තිමට ඉතින් අස් කරලා ඉවරුණායින් පස්සේ ඔන්න ඔහොම තමයි තියුනේ මගේ ටේබල් එක. ඊට පස්සේ අපි අද ගත්තු බඩු ටික අහුරන්න තියුණා. ඔය ෆ්‍රෙෂ් මිල්ක් එකයි ආපහු ටොමැටෝ සෝස් එකක් ගෙනාවා. ඒකත් රීෆිල් එකක් ගෙනාවේ. ඉතින් ෆ්‍රිජ් එකෙත් බඩු කොට වැඩි. දැන් මේ ටිකත් පොඩ්ඩක් අස් කරන්න ඕන. ඔය ෆ්‍රෙෂ් මිල්ක් බෝතල් 3ක් තියෙනවා. එකක් non fat අනිත් දෙකම full cream. ඊට පස්සේ මං තියුණු බෝතලයට ගෙනාපු පැකට් එකේ තියුණු ටොමැටෝ සෝස් ටික ඇඩ් කරා. ඉතින් මේ විදිහට ටික වැඩ ටික ඔක්කොම අපි කරගෙන ගියා. ඊට අමතරව ඔය එහා පැත්තේ තියෙන්නේ මම පිටිකල පොල් කිරි එකක් ගන්නවා. යුෂුවලි එක ගත්තට මම ඕකෙන් කෑම හදන්නේ නෑ හැමතිස්සෙම. මට අර රස එන්නේ සාමාන්‍යයෙන් ඕනම කරිය එක රස එන්නේ පොල් ගෙඩියක පොල් ටික ගාලා ඒන කිරි වලින් හැදුවම අමුතුම රසක් තියෙනවා. ඒ වුණාට මම ඔය පැකට් එකක් ගෙනත් තියාගන්නවා හදිස්සියේ හරි කවුරු හරි ආපු වෙලේක වගේ අපිට එක කරි එකක් හදාගන්න ඕන නම් ආපහු පොල් කිරි ගන්න ඕනේ නැහනේ. ඒ නිසා මම ওই පැකට් එකක් ගෙනහලා කොහොමත් තියාගන්නවා.
ඊට පස්සේ ගත්තු අනිත් බඩු ටික එළියට ගන්නවා. ඔය හාල් ටික, සැමන් නම් ගත්තේ අර මොනවා හරි නැති වෙලේක මොනවා හරි කෑමක් හදන්න. ඒ වගේ මම ඔය අලුතින් සේර ගත්තා. මම කලින් සේර පාවිච්චි කරේ නැහැ. දැන් තමයි මතක් වුණේ මම චිකන් කරි එකට සේර දාන්න ගත්තේ. චිකන් කරි එකක් ඔල්රෙඩි හදලා ඉවරයි. ඕක පාවිච්චි කරේ නැහැ. ඒ වගේ ගන්න බඩු අපරාධය අපත යනවා. ඊට ඔය තක්කාලි, ලූණු, සුදු ලූණු ඒ වගේ ගෙදර ඉවර වෙච්ච බඩු ටික ගත්තා. ඉතින් අන්තිමේදී අපි අස් කරලා ඔහොම තමා අපේ ගෙදර ෆයිනලි තියුණේ. ඉතින් අපේ තීනි චූටි ගෙයක් ඔය ටික තමා අපේ දැනට තියෙන්නේ අස් කරන්නත්. ඔය වෙසක් කූඩුවක් පේනව නේද? ඔය වෙසක් කූඩුව ඔය මගේ හස්බන්ඩ් මාව ෂේප් කරගන්න වෙසක් කූඩුව එල්ලපු තැන. මම වෙසක් කූඩු ගොඩක් හැදුවා ගෙවල් ඔක්කොටම. ඔය මගේ හස්බන්ඩ් ඔක එළියේ එල්ලන්න කම්මැලිකමට ඇතුලේ එල්ලලා මාව ෂේප් කරන්න ඕනකමට. ඊයස දැන් ඉතින් වැඩ ඔක්කොම ඉවරයි. අපි දෙන්න කුණු ටික අරගෙන ගියා එළියට ගිහින් කුණු ටික දාලා එන්න. ඉතින් අපේ ඇපාර්ට්මන්ට් එකේ පල්ලෙහා තියෙනවා බාස්කට් එකක්. ඒකට අපිට ඔය ගෙදර ඩේලි එකතු වෙන කුණු ටික ගිහිල්ලා දාන්න පුළුවන්. ඊට අමතරව ඔය තියෙන පොලිතීන්, දිරන් නැති දේවල් ඒ ඔක්කොම අපි ගිහිල්ලා අපිට වෙනම තැනක් තියෙනවා. ඒ තැනට ගිහිල්ලා ඔක්කොම කුණු ටික දාන්න පුළුවන්. ඉතින් ඔය වගේ කුණු ටික අපි දානවා ඔතනට. මම ඔතනින් වීඩියෝ එක නතර කරා. එතනට කෙනෙක් ආවා මට වීඩියෝ කරන් යන්න ටිකක් පොඩ්ඩක් ලැජ්ජයි වගේ. ඊට පස්සේ ඉතින් ඔහොම තමයි අද දවසේ ගෙවුනේ. අපි බලමු ඉතින් දෙවැනි දවසේ කොහොමද මම මගේ ඩේ එක ස්පෙන්ඩ් කරන්නේ කියලා. හරි, ඉතින් අද නැගිට ගමන් කරේ කොෆි එකක් හදපු එක. මට නෙමේ එක හස්බන්ඩ් හැදුවේ. ඉතින් කොෆී හදන එක විදිවල් තියෙනවානේ. එක විදිහට හදනවා. ඉතින් මේ මම හදන විදිහ. ඉතින් මම හදන්නේ මම යූස් කරන්නම් ෆුල් ක්‍රීම් එක. ඒකෙන් මට ඇති තරම විතරක් දාලා මං අර කිව්වනේ හස්බන්ඩ්ට විතරයි කියලා. ඒ නිසා එයාගේ කෝප්පෙට යාට ඇති තරම අරගෙන මං ඔය භාජනයට දාලා එක රත් කරනවා. ඇත්තටම පොඩි භාජනයක් ගන්න ඕන කොෆි එක රත් කරන්න. මොකද මේ ලොකු භාජනේ රත් කරයින් පස්සේ එකක් ඉක්මනට නිවෙනවා. අනික මට හිතෙනවා අපරාධ කියලා. ඉතින් ඔන්න කොහොම රත් කරගන්න ඕන. ඇත්තටම මේ වෙලාව කොෆි එකක් බොන්න මාරම සූට් වෙන වෙලාවක්. මොකද මේ වෙලාවේ හොඳටම වහිනවා. මං ඔයාලට එළිය පෙන්නන්නම්. හරි, ඉතින් ඔන්න ඒකත් එක්ක අපේ කිරි එක රත් වෙලා තියුණා. ඉතින් මොකද්ද කරන්න කියලා මාත් දන්නේ නැහැ. ඒක කරකවනවා. ඊට පස්සේ අපි කොෆි එක හදාගන්න යමු. මේකට මං යූස් කරන්නේ මං ගාව කොෆි වර්ග දෙකක් තියෙනවා. එකක් අර අපේ මං දන්නේ නැහැ කින්ස්ටන් කොෆි එක මොකද රතු පාට බෝටල් එක. අනිත් එක ස්ටාර්බක්ස් එකක් තියෙනවා. මම මේ වෙලාවේ යූස් කරන්නේ මේ කොෆි එක. මොකද එක දවසක් හස්බන්ඩ් ඕක හදා දීලා එයා ඒක රසයි කිව්වා. ඉතින් එයාට කොෆි එක නිසා එයා කැමති කොෆි එකෙන් තමා හදන්නේ.
ගොඩක් අය මේකට ෆ්‍රත එකක් යූස් කරනවා. ඇත්තට මං ගාව එකක් නැහැ. එකක් ගන්න ඕන. ඔයාලා හොඳ තැනක් දන්නවා නම් හොඳ ෆ්‍රත එකක් ගන්න මට කමෙන්ට් කරගෙන යන්න. මම සීනි පොඩ්ඩක් දාන්නේ. සීනි වැඩි දැම්මොත් මේ කොෆි එකේ රස එන්නේ නැහැ. ඔයාලත් කොෆි එකට සීනි දානවා නම් ඒක කරන්න එපා. සීනි නොදා කොෆි එක හදලා බලන්න. එතකොට තමයි ඒකේ ඔරිජිනල් ටේස්ට් එක එන්නේ. ඔය මම මේ ටික දාලා ඒකට උණු වතුර ටිකක් දාලා සුගර් ටිකක් ඇඩ් කරලා ඒක හොඳට බ්ලෙන්ඩ් කරනවා. එතකොට අර කොෆි එක ක්‍රීමි ගතියට එනවා ඔහොම කරාමත්. ඊට පස්සේ ඒක අපි කොෆි මේ මිල්ක් එකට ඇඩ් කරායින් පස්සේ ඒක අමුතුම රසක් එනවා. නිකන් මික්ස් කරනවට වඩා මාත් දන්නේ නෑ ඇයි ඒ කියලා. මම වීඩියෝස් වල දැකලා තිනවා. මම ඒ විදිහට කරලා තමයි මාත් ඉගෙන ගත්තේ. ඔන්න බලන්න මම ඒක දැන් පෙන්නනවා. ඔය අමුතු ඕක නම් චුටක් ඩාර්ක් කලර් එකක්. හැබැයි ඕක හොඳට බ්ලෙන්ඩ් කරායින් පස්සේ ඕක හරි අමුතු ලයිට් බ්‍රවුන් කලර් එකකට වගේ එනවා. ඉතින් ඕක ඇඩ් කරලා ඕකට මිල්ක් එක ඇඩ් කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් හස්බන්ඩ් ගෙනිහින් දුන්න. යා හරි ආසාවෙන් කොෆි එක බොනවා. ඊට පස්සේ එයා කොෆි එක බොන අතරේ මට දෙයක් මතක් වුණා. මොකද මම ඊයේ පොඩි දෙයක් ගෙනල්ලා ෆ්‍රිජ් එකට දැම්මා. ඔන්න ඕක පොඩි අයිස්ක්‍රීම් එකක්. මම ඒක කලින් කාලා නෑ. ඔයාලා කාලා තියෙනවද දන්නේ. ඒකේ ජෙලාටෝ කියලා ගහලා තියෙන්නේ. ඒකට වෙනම ස්පූන් එකක් හම්බුන්නේ නෑ. ඒ නිසා ගෙදර තිබ්බ එකක් යූස් කරා. ඇත්තටම මේකේ පැකේජින් එක හරිම ලස්සනයි. ඒකට තමා ඒ නිසා තමා මම මේක ගත්තේ. ඊට අමතරව රස ගැන කිව්වොත් ඒකේ එන්නේ හරි අමුතු මිල්කි රහක්. පිස්ටෑචියෝ නම් පොඩ්ඩක් යටට ගිහින් තියුනේ. ඒ වුණාට ඒකේ හරි අමුතු ක්‍රීමි රහක් එනවා. මගේ රහට ආසයි. ඊට පස්සේ මං කද්දී ඉතින් හස්බන්ඩ්ටත් ඉතුරු කරන්න ඕන නිසා හාෆ් කාලා ඉවර කරන්න ගියේ. ඊට වඩා චුට්ටක් වැඩිපුරත් කැවුනා. මොකද ඒක ටිකක් රසයි. ඒක කාලා ඉවර වෙලා ඊට පස්සේ ඔෆිස් එකේ මට කරන්න වැඩ ටිකක් තියුණා. ඊට පස්සේ හවස් වරුවේ මම ඔෆිස් එකේ වැඩ ටික කරලා ඉවර කරා. මං කලින් කිව්වනේ අද අම්මලා එනවා කියලා. ඉතින් ඔය අම්මයි තාත්තයි අද ඇවිල්ලා ඉන්නේ. ඒ දෙන්න පොඩ්ඩක් නිදා ගත්තා. ඒ දෙන්න මෙහි ආවම හවස් වරුවේ පොඩ්ඩක් නිදා ගන්නවා. ඒ දෙන්න නිදි අතරේ මම ඒගොල්ලන්ට කන්න බටර් කේක් එකක් හදන්න තමයි හැදුවේ. මොකද අපේ තාත්තා හිම ගොඩාක් ආසයි මං හදන බටර් කේක් එක කන්න. ඉතින් මං ඔය නෝමල් මගේ බටර් කේක් එකේ රෙසිපි එකටම තමා හදන්නේ. ඒකට මම රෙසිපි එක කිව්වොත් ඔක්කොම ග්‍රෑම් 200 ගානේ ගන්න පිටි, සීනි, බිත්තර, ඊට අමතරව බටර්. මට ඔය බටර් උතන මයින්න අමතක වුණා. මම ඉස්සරහේදී බටර් මැනලා ගන්නවා කොහොම හරි. ඊට පස්සේ සීනි අර ලොකු කැට තියෙද්දි මම ඒක කුඩු කරනවා. ඒකත් පොඩි ටිප් එකක්. මොකද ලොකු කැට තියලා අපි ඒක බටර් එකත් එක්ක මුලින් මික්ස් කරගන්නවනේ. ඒ මික්ස් කරගනිද්දි අපිට ගොඩ ටයිම් එකක් යනවා ඒක මික්ස් වෙන්න. එතකොට ඒ බටර් එක මෙල්ට් වෙන්න ඉඩ තියෙනවා. ඒක නතර කරගන්න තමයි අපි මුලින්ම සීනි එක එක්කෝ පොඩි සීනි එක ගන්න. එහෙම නැත්නම් සීනි එක බ්ලෙන්ඩ් කරලා කුඩු කරලා අපි යූස් කරා නම් හරි. මම මේ තැටිය ටෙමු එකකින් ඕඩර් කරේ. ඒකේ අර පොඩි ක්ලිප් එකක් එක්ක තියෙන්නේ. ඒක ඕපන් කරන්න මාරම ලේසි. නැත්තම් ඕක අනිත් පැත්ත හරවලා හරි කරදරයි. ඒකට පොඩි ඔයිල් පේපර් එකක් දාගෙන මං හිතන්නේ ඔයිල් පේපර් එක ඕනෙත් නැතුව ඇති. හැබැයි මම යූස් කරනවා මං කලින් යූස් කරපු නිසා ඔයිල් පේපර් එකක් ඇතුළට දාගෙන ඒකේ චුට්ටක් බටර් ටිකක් ගාලා
ගත්තනම් හරි. ඊට පස්සේ බටර් ෂුගර් එකතු කරලා හොඳට බ්ලෙන්ඩ් කරන්න. ඒ බ්ලෙන්ඩ් කරාම බටර් එක පොඩ්ඩක් ලයිට් කලර් එකට හැරෙනවා. ඒ වෙලාවෙදි නතර කරලා ඒකට ඔයගොල්ලෝ බිත්තර දාන්න ඕන. බිත්තර දාලා ආපහු බ්ලෙන්ඩ් කරලා ඊට පස්සේ ඒකට වැනිලා ඇඩ් කරන්න. මම වැනිලා ටී ස්පූන් එකක් දාන්නේ. ඊට පස්සේ ඒ ටික හොඳට මික්ස් කරලා අපි අන්තිමට අපේ පිටි ටික එකතු කරගන්න ඕන. ඒ පිටිවලට බේකින් පවුඩර් මම තේ හැන්දක් ඇඩ් කරේ. තේ හැන්දක් ඇඩ් කරලා අපි ඒක පෙරන්න ඕන. ඒකට මම පොඩ්ඩක් ඒ වැඩේට කම්මැලි. අර පෙනේරින් පිටි ටික හලන්න. ඒ නිසා මම ඉතින් ඕකට පොඩි ට්‍රික් එකක් යූස් කරනවා. මගේ අර කරි පවුඩර් ඔය තියෙන කෑන් එකක් අරගෙන ඒ කෑන් එකට පිටි ටික දාලා ඒකට බේකින් පවුඩර් එක දාලා මම හොඳට කලවම් කරනවා. එතකොට කොහොමත් මික්ස් වෙනවානේ. කොහොමත් මම දන්න විදිහට බේකින් පවුඩර් එක පිටි එකේ හොඳට මික්ස් වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපේ කේක් එක බේක් වුණායින් පස්සේ පිපෙන විදිහ වෙනස් වෙනවා. ඒ නිසා මම ඕක යූස් කරනවා. මට ওই වැඩේ ලේසි. ඊට පස්සේ ඔයගොල්ලෝ බීටර් එක අයින් කරන්න ඕන මේ වෙලාවේදී. අයින් කරලා ස්පැචියුලා එකක් තියෙනවා නම් ගොඩක් හොඳයි. මං ගාව එහෙම එකක් නැහැ. ඕක හොඳට ෆෝල්ඩ් කරන්න. පිටි ටික දාලා ෆෝල්ඩ් කරලා මික්ස් කරන්න. වැඩිය කරන්න එපා. මොකද එතකොට කියනවා ඔය පාම් පිටි එකේ තියෙන අර ඇදෙන සුළු ගතිය එනවා කියලා. මමත් හරියටම දන්නේ නැහැ. මම අහලා තියෙන විදිහේ. ඒ නිසා ඔක්කොම වැඩ ටික ඉවර කරලා බේකින් ට්‍රේ එකට දාලා අපි බේකින් ට්‍රේ එක මම සෙල්සියස් 180ට විනාඩි 40ක් අවනිගේ තියෙනවා. ඒ ඔක්කොම ඉවර කරලා අම්මටයි තාත්තටයි කතා කරලා කට්ටියටම කොෆි එකක් හදලා එයාලට කේක් දීලා ආපහු මං එයාලට රෑටත් කෑම හදලා ඊට පස්සේ රෑ වෙලා තමයි එයාලා ගියේ. ඉතින් ඔහොම තමයි මගේ දෙවෙනි දවසත් ගෙවුනේ. ඉතින් මේක තමයි මගේ පළවෙනි YouTube වීඩියෝ එක. මං හිතනවා ඔයාලා මගේ වීඩියෝ එකට කැමති වුණා ඇති කියලා. ඉතින් ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් ගේන්න මම බලාපොරොත්තු වෙගෙන ඉන්නවා. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි මගේ වීඩියෝස් බලනවට. එහෙනම් මං අතට ගිහින් එන්නම්. බයි බයි.